අතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මිනිස්සු හරි දුර්ලභයිලු. ඒක නම් ඇත්ත හොඳේ. අවශ්‍යතාවයේ සම්පූර්ණ වුණාට පස්සේ ආය මිනිස්සු අපි තියාගන්නේ නැහැ. කාර්ය කෙරවෙනතුරු කාගෙත් රැවටිල්ල කියලා දෙයක් තියෙනවා. ඔය අපේ ජන කවිය මේවා හොඳට පත්තියන් වෙච්ච මිනිස්සුන්ගේ කටවල් වලින් කියවෙච්චා. බුදුහාමුදුරුවෝ එදා එහෙම කිව්වෙත් එදත් එහෙම ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා. මේක හෙට මීට වඩා වැඩි වෙන්න කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හෙට හොඳයි. වෙන්න පුළුවන්. කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හෙට හොඳයි. අවශ්‍යතාවයේ අනුව තමයි මිනිස්සයා හොඳ නරක. හොඳ නරක තීරණය කරන්නේ. අපි අපේ හොඳම යාළුවා අතින් වැරද්දක් වුණාම ඒක වැරද්දක් විදිහට දකිනවද? සේම නෑ. මගේ එකා කියලා කියන්නේ. මගේ එකා කියලා නේ ඒක ඒක ෂේප් හදාගමු කියලා. ෂේප් කරලා දානවානේ. මං හරියට නම් කියනකොට සමහරක් වෙලාවට පැහැදිලිව